මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මනෝ විශ්ලේෂණවාදය ගැන. මිනිස් මනස පදනම් කොටගත් අධ්‍යයන ශේෂ්ත්‍රයක් විදිහට මනෝ විශ්ලේෂණවාදය හඳුන්වන්න පුළුවන්. මනෝ විශ්ලේෂණවාදයේ පියා විදිහට සලකන්නේ 18 වන ශතවර්ෂයේ මනෝවෛද්‍යවරයෙකු හා චිකිත්සකවරයෙකු විදිහට දීර්ඝ කාලයක් සේවය කරපු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. අපි හිතන්නේ අපේ සිතුවිලි හැසිරීම් අපි ගන්නා තීරණ සියල්ලම අපිට සම්පූර්ණයෙන් පාලනය කරන්න පුළුවන් කියලා. නමුත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියා සිටියේ මිනිසාගේ මනස විශාල කොටසක් අපට නොපෙනෙන ලෙස සැඟවෙලා තියෙනවා කියලා. ෆ්‍රොයිඩ් මනෝ විශ්ලේෂණවාදය කොටස් දෙකකින් ඉදිරිපත් කරලා තියෙනවා. මනස පිළිබඳ පෙර විග්‍රහය හා මනස පිළිබඳ පසු විග්‍රහය කියලා. ඉතින් මම මේ පාර්ට් 1 වීඩියෝ එකෙන් කතා කරන්නේ මනස පිළිබඳ පෙර විග්‍රහය. මේ පෙර විග්‍රහයේදී පුද්ගලයාගේ මනස හිමකන්දකට සමාන කරලා ප්‍රධාන කොටස් තුනකට වෙන් කරනවා. විඥානයේ හෙවත් උඩුසිත හෙවත් සවිඥානය මේ පළවෙනි කොටස. දෙවෙනි එක උපවිඥානයේ හෙවත් මැදිසිත. තුන්වෙනි එක අවිඥානයේ හෙවත් යටිසිත. ෆ්‍රොයිඩ් විශ්වාස කරන්නේ මිනිසාගේ හැසිරීම් වලට බලපාන්නේ ඔහු දැනුවත්ව සිතන දේවල් පමණක් නෙවෙයි. සැඟවුණු සිතුවිලි, ආශාවන්, මතකයන් බවයි කියලා. ඒක තේරුම් ගන්න තමයි ෆ්‍රොයිඩ් මනස මේ වගේ කොටස් තුනකට වෙන් කරේ. පළවෙනි කොටස විඥානයේ හෙවත් උඩුසිත. මේකට අපි සචේතනික මනස කියලාත් කියනවා. තිරයේ දැක්වෙන රූපයේ 4න් එකක වැනි සුළු කොටස විඥානය කියලා හඳුන්වනවා. චින්තනය, තර්කණය, කතනය, ප්‍රජානනය වගේ ස්වේච්ඡාවෙන්ම සිදු කරන ක්‍රියාවන්ට වර්තමානයේදී ක්‍රියාත්මක වෙනවා. උදාහරණ විදිහට ඔයා මේ දැන් වීඩියෝ එක බලන බව දැන සිටීම, ඔයාගේ නම මතක තිබීම, ඔයා වටා තිබෙන දේවල් වල අවබෝධය මේ වෙලාවේදී ඔයා ළඟ තිබීම, මේවා සචේතනික මනසට අයත් වෙනවා. අපි දැන් බලමු දෙවන කොටස. දෙවන කොටස තමයි උපවිඥානය. ඒ කියන්නේ මැදිසිත හෙවත් පූර්ව සචේතනික මනස. ඒ කියන්නේ අවදි බවට මදක් ඔබෙන් පිහිටා ඇති ඉක්මනින් සිහිපත් කරගත හැකි දැනුමෙන් යුක්ත කොටසයි. මෙහි පවතින්නේ මේ මොහොතේ අපේ සිත තුළ නොමැති නමුත් අවශ්‍ය වූ විට මතක් කරගත හැකි තොරතුරුයි. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් පාසලේ නම, යාළුවෙකුගේ දුරකථන අංකය, පැරණි මතකයන්. මේ තොරතුරු ඍජුවම මතකයේ නොතිබුණත් ටිකක් කල්පනා කරොත් මතක් කරගන්න පුළුවන්. ෆ්‍රොයිඩ්ගේ න්‍යායයේ වැදගත්ම කොටස තමයි මේ තුන්වෙනි කොටස. යටිසිත හෙවත් අවිඥාන මනස. අයිස්කන්ධේ මුහුදු මට්ටමට පහතින් පිහිටා ඇති අපිට නොපෙනෙන 4න් 3ක කොටස අවිඥානයේ විදිහට සලකනවා. අපේ මනසේ විශාලතම කොටස සැඟවිලා තියෙන්නේ මෙතන. අපගේ අවබෝධයෙන් දුරස් වන අතර මනසේ වැදගත්ම අංශයයි. මනසේ ප්‍රාථමික හා ප්‍රබලතම අංශයයි. ජීවචර්යාවන් සඳහා අවශ්‍ය ශක්තිය ගැබ්ව පවතිනවා. ඒ නිසා ෆ්‍රොයිඩ් මෙය මනසේ පදනම ලෙස හැඳින්වුවා. අවිඥානික මනස මගින් මිනිසාගේ පෞරුෂයට ප්‍රබල බලපෑමක් එල්ල කරනවා. මේ කොටස තුළ බිය, ආශාවන්, වේදනාකාරී මතක, ළමා අත්දැකීම්, සමාජයෙන් සඟවාගත් සිතුවිලි වගේ දේවල් තැන්පත් වෙලා පවතිනවා. අපට ඒවා ඍජුවම නොපෙනුනත් ඒවා අපේ හැසිරීම්, තීරණ හා හැඟීම් වලට බලපානවා. ෆ්‍රොයිඩ් විශ්වාස කරේ සමහර සිහින, වැරදි කතා කීම්, අමුතු හැසිරීම් පවා අවිඥානික මනසේ බලපෑම් බවයි කියලා. මේ විදියට ෆ්‍රොයිඩ් මනස පිළිබඳ පෙර විග්‍රහය ඉදිරිපත් කළා. නමුත් පසුව ඔහු මනස පිළිබඳව තවත් ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරා. ඒ තමයි මනස පිළිබඳ පසු විග්‍රහය. අපි ඒ ගැන පාර්ට් 2 වීඩියෝ එකකින් කතා කරමු.